අද අපි ටිකක් ගැඹුරට ගිහින් බලන්න යන්නේ Central Finance Company PLC එකේ අලුත්ම වාර්ෂික වාර්තාව. 2024-25 වාර්තාව. දැන් බැලුබැල්මට මේක අවුරුදු 67ක් පරණ නුවරින් පටන් ගත්ත සාම්ප්‍රදායික මූල්‍ය ආයතනයක් වගේ. ඒත් මෙතන තියෙන පුදුම හිතන කතාවක්. අර නගපොතේ වර්ධනය ගැනද කියන්නේ? හරියටම වෙළඳපොලේ සාමාන්‍ය වේගයේ වගේ 4 ගුණයකින් යාලගේ ණය පොත වැඩි වෙලා අම්මේ ඒක කොහොමද වෙන්නේ? ඔව් ඒක තමයි මේ වාර්තාවේ තියෙන කුතුහලම අවුස්සන කාරණය. ආර්ථිකය ටිකක් හිමින් යන වෙලාවක 31.86% එක වර්ධනයක් කියන්නේ ඒක නිකම්ම ඉලක්කමක් නෙමෙයි. ඒ ඉලක්කම පිටිපස්සේ තියෙන උපාය මාර්ගය තමයි අපි හොයන්න ඕන. එහෙනම් අපි මුලින්ම පටන් ගමු නේද මේ ගමන පටන් ගත්ත තැනින් 1957 නුවර රාජවීදියෙන්. දශකයකටත් වඩා වැඩි ඉතිහාසයක්. අදටත් යාළගේ මූලස්ථානයේ නూరు තියෙන එකත් මම හිතන්නේ යාළගේ අනන්‍යතාවය ගැන ලොකු කතාවක් යනවා. අනිවාර්යෙන්ම. ඒ අත්විවරම තමයි ශක්තිය. 1980s ගණන් වෙනකොටම එයාලා ලංකාවේ පෞද්ගලික ප්‍රවාහන සේවයෙන් 30කටම මූල්‍ය පාසුකම් දීලා තිනවා. ඒ කියන්නේ ඒ කාලේම ක්ෂේත්‍රයේ නායකයෙක් වෙලා. ඒ විතරක් නෙවෙයි එයාලා ඒක තැනක නැවතුනේ නැහැ. National PVC brand එක යටතේ Central Industries පටන් අරගෙන නිෂ්පාදන ක්ෂේත්‍රයටත් ආවා. හරි. ඒ ඉතිහාසය අපි දැන් පණිමු වර්තමාන ඉලක්කම් වලට. වාර්තාව කියනවා බදු ගෙව්වට පස්සේ ලාභය රුපියල් බිලියන 5.98යි කියලා. කලින් අවුරුද්දට වඩා 25ක වැඩිවීමක්. ඒක ලොකු පිම්මක්. ඔව්, ඒ ලාභය විතරක් නෙවෙයි ඒක උපයපු විදිහ තමයි වැදගත්. එයාලගේ දල ණය කලබ. ඒ කියන්නේ දීලා තියෙන මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 69.40 දක්වා 24.5කින් වැඩි වෙලා. මෙන්න මෙතන තමයි අර පුදුමේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ණය දීම මෙච්චර වැඩි කරනකොට ආපහු නොගෙවන ණය අර කියන්නේ අක්‍රිය ණය NPL ratio එක. ඒකත් වැඩි වෙන්න ඕන. ඒත් යාළගේ NPL ratio එක 7.05 ඉඳන් 2.76% දක්වා. බාගෙටත් වඩා අඩු වෙලා. ඒක කොහොමද කරන්නේ? මොකක්ද රහස? රහස තියෙන්නේ මම හිතන්නේ යාලා ඉලක්ක කරන වෙළඳපොලේ. එයාලගේ මුළු ණය කලඹෙන් 80ක්ම දීලා තියෙන්නේ ක්ෂුද්‍ර ව්‍යවසායිකයින්ට. ක්ෂුද්‍ර ව්‍යවසායකයින් කියන්නේ අර ගමේ පොඩි කඩේ කරන කෙනා, තමන්ගේම කියලා පොඩි ව්‍යාපාරයක් කරන කෙනා වගේ අයටද? හරියටම සාමාන්‍යයෙන් ලොකු බැංකු මේ ක්ෂේත්‍රය දිහා බලන්නේ ටිකක් අවදානම් වැඩි කියලා. නමුත් Central Finance පෙන්නලා තියෙනවා මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හරියටම තේරුම් අරගෙන එයාලට ගැළපෙල විදිහට ණය දුන්නොත් අවදානම පාලනය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය ඇත්තම එන්ජින් වගේ වැඩ කරන පොඩි මිනිස්සු එක්ක වැඩ කරන එක තමයි එයාලගේ සාර්ථකකම. මේ විශ්වාසය ගොඩනගන්න එයාලගේ ශාඛා ජාලයට ලොකු උදව්වක් වෙනවා. ශාඛා 103ක් තියෙනව නේද? ඒකෙත් විශේෂත්වය තමයි 68ක්ම ඒ කියන්නේ 3/2කටත් වඩා තියෙන බස්නාහිර පළාතෙන් පිටත. ඒකෙන් පැහැදිලි යාළගේ අවධානය කොළඹට විතරක් සීමා වෙලා නැහැ ගමටත් ගිහින් කියලා. ඒ මිනිස්සු එක්ක මුහුණට මුහුණ කතා කරලා සම්බන්ධකම් හදාගන්න එක තමයි ක්‍රමය. ඒ සම්බන්ධකමේ ශක්තිය මනින්න පුරුවන් දත්තයක් තියනවද වාර්තාවේ? හොඳම දේ තමයි එයාලගේ තැම්පතු අලුත් කිරීමේ අනුපාතය. ඒක 85ක් තියෙනවා. 85ක්. හිතන්නකෝ තැම්පතුව කල්පිරුනම CE-කින් 85ක්ම ආයෙමත් එයාලා ළඟම ඒ තැම්පතුව අලුත් කරනවා. ඒ කියන්නේ පාරිභෝගික විශ්වාසයේ ඊටාම ඉහළ මට්ටමක තියෙනවා. ඒක තමයි. හැබැයි අද කාලේ මිනිසුන්ට ශාඛාවට යනවට වඩා ෆෝන් එකෙන් වැඩ කරගන්න එක ලේසි. ඩිජිටල් පැත්තෙන් යාලා කොහමද? හොඳ ප්‍රශ්නයක්. එයාලට ප්‍රධාන ඇප් දෙකක් තියෙනවා. CFE Click කියන එක සාමාන්‍ය බැංකු වැඩවලට. සල්ලි මාරු කරන බිල් ගෙවන ඒවට. Centrix කියන ඇප් එක විශේෂයෙන්ම ලීසින් ගනුදෙනු කරවන්ට. ඕනෑම බැංකුවකින් ලීසින් වාරික ගෙවන්න පුළුවන්. ඒක හොඳ පහසුවක්. හැබැයි නිකම් ඇප් එකක් තිබ්බට මදි නේද? නෑ, එයාලගේ අභ්‍යන්තර ක්‍රියාවලිත් ස්වයංක්‍රීය කරලා තිනවා. ඒකට කියන්නේ process automation කියලා. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ පාරිභෝගිකයාට ලැබෙන වාසිය මොකද්ද? සරලවම ණය අයදුම්පතක් දුන්නම අටට සල්ලි ලැබෙන ගම් යන කාලේ ගොඩක් අඩු වෙනවා. අනවශ්‍ය කඩදාසි වැඩ ප්‍රමාදයන් නැති වෙනවා. ඒකෙන් යාළගේ කාර්යක්ෂමතාවියත් වැඩි වෙනවා ඇති. අනිවාර්යෙන්ම. වාර්තාවේ තියෙනවා යාළගේ පිරිවේ ආදායම අනුපාතය 41%යි කියලා. ඉන්න ඒක ටිකක් පැහැදිලි කරන්න. cost to income ratio එක 41%යි කියන්නේ රුපියල් 100ක් ආදායමක් ලබන්න රුපියල් 41ක් වියදම් කරනවා කියන එකද? හරියටම කරි. ඒක ක්ෂේත්‍රයේ ගොඩක් හොඳාගියා. ඒකෙන් පේනවා එයාලා නිකරුණේ සල්ලි නාස්ති කරන්නේ නැහැ කියලා. හරි. අපි කතා කළා තාක්ෂණය ගැන, පාරිභෝගික සම්බන්ධකම් ගැන. මේ හැමදේම කරවන්න දක්ෂ පිරිසක් ඉන්න ඕන. එයාලගේ කණ්ඩායම ගැන මොනවද කියවෙන්නේ? 1792 යුත ශක්තිමත් කණ්ඩායමක්.
මෙතන තියෙන විශේෂම දේ තමයි සේවකයින්ගෙන් 10%ක්ම අවුරුදු 20කට වඩා වැඩි කාලයක් සේවය කරලා තියෙන එක. ඒක ඇහුවම් මගේ හිතේ පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් ඒකෙන් පේනවා ආයතනය ගැන තියෙන ලැබියාව, අනෙක් පැත්තෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආයතනේ එකතැන පල් වෙනවද අලුත් අදහස් එන්නේ නැද්ද කියලා. ඒක හොඳ නිරීක්ෂණයක්. නමුත් වාර්තාව බැලුවම පේනවා එයාලා දක්ෂතා කළමනාකරණයට ලොකු ආයෝජනයක් කරනවා කියලා. එහෙමද? ඔව්. පුහුණු වීම සහ සංවර්ධනයට විතරක් රුපියල් මිලියන 31ක් වියදම් කරලා තියෙනවා. අනාගත නායකයින් හදන්න ඩෙවලොප්මන්ට් සෙන්ටර් කියලා විශේෂ වැඩසටහන් කරනවා. ඒ කියන්නේ තමන්ගේම අයට අවස්ථාව දෙනවා. හරියටම. පෝන අවුරුද්ද විතරක් ආයතනයේ ඇතුළෙම උසස් වීම 308ක් දීලා තියෙනවා. ඒකෙන් පේනවා එයාලා තමන්ගේම සේවකීන්ව ඉහළට ගන්න එකට මුල්තන දෙනවා කියලා. දැන් අපි කතා කරමු වර්තමානයේ හැම සමාගමකටම මඟ හරින්න බැරි මාතෘකාවක් ගැන. තිරසාරත්වය නැත්නම් ESG. Environmental, Social and Governance. පාරිසරික, සමාජීය සහ පාලනය. සල්ලි හම්බ කරනවා විතරක් නෙවෙයි හොඳ ආයතනික පුරවැසියෙක් විදිහට වැඩ කරනවද කියන එක අපි ඒ කියන්නේ පාරිසරික පැත්තෙන් පටන් ගමු. එයාලා පුනර්ජනනීය බලශක්තියට ලොකු අවධානයක් දෙනවා. ශාකා ගොඩනැගිලි වල වහලවල් උඩ සූර්ය පැනල් සවි කඩන්න රුපියල් මිලියන 25ක් ආයෝජනය කරලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ විතරක් නෙමෙයි අවුරුද්දකට කඩදාසි කිලෝග්‍රෑම් 12කට වඩා ප්‍රතිචක්‍රීකරණය කරනවා. වැහි වතුර එකතු කරලා ගෙවතු වගාවට යොදා ගන්නවා වගේ පොඩි නම ප්‍රායෝගික දේවලුත් කරනවා. හරි. ඒ කියන්නේ සමාජීය වගකීම පැත්තෙන් එයාලගේ දායකත්වයේ මොන වගේද? ඒකෙදි මම වැඩියෙන්ම කැමති වැඩ දෙකක් තියෙනවා. එකක් සිසු අත්වැල කියන වැඩසටහන. ඒකෙන් ගමේ පාසල්වල ළමයි 188 දෙනෙකුට අධ්‍යාපනික ආධාර දෙනවා. අනික තමයි ශ්‍රී ලංකා පිළිකා සංගමයක එකතු වෙලා කරන දේ. එයාලා අනුමත කරන හැම ණය පහසුකමකින්ම රුපියල් 500ක් පිළිකා රෝගීන්ගේ සුබ සාධනයට පරිත්‍යාග කරනවා. ඒක නම් ඇත්තටම අර්ථවත් වැඩක්. ඔව්. ඊට අමතරව අපි කලින් කතා කරපු SMEs වලට මූල්‍ය සාක්ෂරතාවය ගැන වැඩමුළු පවත්වනවා. නිකම්ම ණය දෙන එක නෙවෙයි, ඒ සල්ලි හරියට කළමනාකරණය කරගන්න දැනුමත් දෙනවා. ඒ කියන්නේ පාලනය පැත්තෙන් ගත්තම ශක්තිමත් අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ විනිවිද භාවයෙන් යුතු ක්‍රමවේදය හරහා එයාලා වගවීම තහවුරු කරනවා. හොඳයි. මූල්‍ය ආයතනයක් විදියට මේ හැමදේම හරියට කරන්න නම් අවදානම් කළමනාකරණය හරියටම තියෙන්න ඕන. ඒකට යාළුවා තිනවා ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවක්. ඒකෙන් ණය, වෙළඳපොළ, ද්‍රවශීලතා වගේ හැම අවදානමක්ම කලින්ම හඳුනගෙන එයාවට සැලසුම් හදනවා. අපි කලින් කතා කරපු අර NPL රේෂියෝ එක 3.76% දක්වා අඩු කරගන්න පුරුවන් වීමම මේ රාමෝ කොච්චර සාර්ථකද කියන එකට හොඳම උදාහරණයක් නේද? අනිවාර්යයෙන්ම. හොඳයි. මේ හැමදේම එක්ක අපි අවසාන වශයෙන් යාළගේ අනාගත දැක්ම ගැන කතා කරමු. 2025 සහ ඊට පස්සේ කාලය දිහා යාළ බලන්නේ කොහොමද? වාර්තාවේ භාවිතා කරන වචනය තමයි ප්‍රවේශම් සහගත සුබවාදී. ඒ කියන්නේ cautious optimism. බලාපොරොත්තු තියෙනවා ඒත් එක්කම පරිස්සම් වෙනවා. හරියටම. විශේෂයෙන්ම වාහන ආයන සීමා ලිහිල් කිරීමත් එක්ක ලීසිං වෙළඳපොලේ ඇතිවන නව අවස්ථා ප්‍රයෝජනෙද ගන්න එල බලාගෙන ඉන්නවා. අනාගතය ගැන කතා කරනකොට AI ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය මගහරින්න බෑ. එයාලත් ඒ ගැන සැලසුම් කරනවා. AI මත පදනම් වූ දත්ත විශ්ලේෂණය පාවිච්චි කරලා පාරිභෝගිකයින්ද තවත් හොඳට ගැලපෙන පුද්ගලීකරණය වූ නිෂ්පාදන හඳුන්වා දෙන්න. ඒ වගේම අවදානම් කළමනාකරණය තවත් ශක්තිමත් කරන්නත් ඒ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒක තමයි සැලැස්ම. එසේනම් අද සාකච්ඡාවෙන් පැහැදිලි වෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කියන්නේ අවුරුදු 67ක ශක්තිමත් අත්විවරමක් මත හිටගෙන නවීන තාක්ෂණය, ශක්තිමත් මූල්‍ය විනය සහ ගැඹුරු සමාජ වගකීමක් එක්ක අනාගතයට මුහුණ දෙන සමාගමක් කියන එක. ඒ වගේම එයාලගේ ණය පොතේ අසාමාන්‍ය වර්ධනය පිටුපස තියෙන්නේ නිකම්ම ඉලක්කම් නෙවෙයි. රටේ බිම් මට්ටමේ ව්‍යවසායකින් ගන්න තියෙන ගැඹුරු අවබෝධය සහ විශ්වාසය. අවසාන වශයෙන් මෙනෙහි කරන්න සිතුවිල්ලක් ඉතිරි කරනෝ නම් ඒක තමයි මේක. කියන්න. අවුරුදු 67ක් පුරා මිනිස් සම්බන්ධතා සහ විශ්වාසය මත ගොඩනැගුණු මූල්‍ය ආයතනයක් කෘත්‍රිම බුද්ධිය සහ දත්ත මත පදනම් වූ පුද්ගලීකරණය කළ සේවාවන් වැනි අති නවීන තාක්ෂණයන් සමග සිය අනාගතය ගොඩනගන්නේ කොහොමද? ඒ කියන්නේ තාක්ෂණික දියුණුව සහ දශක ගණනාවක් පුරා ගොඩනැගූ මේ මානව විශ්වාසය අතර සමබරතාවය පවත්වා ගැනීම. ඒක තමයි ඉදිරි දශකයේදී ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වගේම විශාලතම අවස්ථාවක් වන්න පුළුවන්.